ආයුබෝවන් මම ජෝතිර්වේදී චන්ද්‍ර හේවාගම ජූලි 21 පස්වරු 1:38ට ගුරු අස්ත වෙනවා. කටක රාශියේ කටකයට ගුරු උච්චයි. මේ වන විට කුජ වෘෂභයේ සමයි, බුධ මිථුනයේ වක්‍රයි සක්සේසයි, රවි කටකයේ මිත්‍රයි, සිකුරු සිංහයේ සතුරුයි, කේතු සිංහයේ සතුරුයි, රාහු කුම්භයේ මිතුරුයි, ශනි මීනයේ උදා සමයි, චන්ද්‍ර තුලාවේ සමයි. ගුරු අස්ත වෙන එක උච්ච වෙන එක නිසා ධර්ම උපදේශ විවාහ දරුවන් සම්බන්ධ වැඩ ටිකක් මන්දගාමී වෙනවා. හැබැයි බුද්ධ වක්‍ර නිසා පැරණි වැඩ ගිවිසුම් නැවත හැදෙනවා. ලග්න 12ට පලාපල විස්තරය. මේෂ ලග්නය ගුරු 4 වන භාවයට අස්තයි. ගෙදර වාහන ඉඩම් වැඩ ටික ප්‍රමාදයි. අම්මාගේ සෞඛ්‍ය ගැන බලන්න. බුධ 3 වන භාවයට වක්‍ර නිසා සහෝදර සහාය ලැබෙයි. කුජ 2 වන භාවයට සම නිසා මුදල් ඉතුරු කරගන්න. පරිස්සම් වෙන්න. තරහ ගන්න එපා. සිකුරු 5 වන්නට සතුරුයි. වෘෂභ ලග්නය කුජ 5 වන භාවයට සමයි. ශරීර ශක්තිය හොඳයි. ගුරු 3 වන භාවයට අස්තයි උච්චයි නිසා කතා කිරීමෙන් වාසි. බුධ 2 වන භාවයට වක්‍ර නිසා පැරණි ණය ගෙවීම ආපසු වෙයි. පරිස්සම් වෙන්න. කේතු 4 වෙන්නට සතුරු නිසා ගෙදර ආරවුල්. මිථුන ලග්නය බුධ 5 වෙන්නට වක්‍රයි සස්ත්‍රේසයි, බුද්ධිය වැඩි. නමුත් තීරණ ප්‍රමාදයි. ගුරු 2 වෙනි භාවයට අස්තයි උච්චයි නිසා මුදල් නමුත් වියදම් වැඩි. රාහු 9ට මිතුරු නිසා උසස් අධ්‍යාපනයට විදේශ වැඩවලට වාසි. පරිස්සම් වන්න. රවි දෙවන්නට උච්ච වුණාම අහංකාර නොවන්න. කටක ලග්නය රවි සහ ගුරු පළවන භාවයේ ගුරු උච්චයි අස්තයි. ආත්ම විශ්වාසය තිබෙනවා. නමුත් ගුරු දෘශ්‍ය නොවන නිසා උපදේශකයන්ගේ වචන නොසලකන්න එපා. ශනි 9 වෙන්නට උදා වී ඇති නිසා පියාගේ සහාය ධර්ම කටයුතු වලට සුබයි. සිකුරු 2 වෙන්නට සතුරුයි. මුදල් නාස්තිය වෙනවා. ඒ නිසා පරිස්සම් වන්න. සිංහ ලග්නය සිකුරු සහ කේතු පළවන භාවයට සතුරුයි. සෞඛ්‍ය සහ පෙනුම ගැන සැලකිලිමත් වෙන්න. ගුරු 12ට අස්ත වීම සහ උච්ච වීම නිසා විදේශ කටයුතු හා රෝහල් වලට වියදම් වැඩි. චන්ද්‍රයා 3 වෙන්නේ සම නිසා සහෝදරයන්ගෙන් උදව්. පරිස්සම් වෙන්න. තරහ උඩුකම අඩු කරන්න. කන්‍යා ලග්නය බුධ 10 වන භාවයේ වක්‍රයි. රැකියාවේ පැරණි වැඩ නැවත ලැබෙනවා. ගුරු 11 වන භාවයට අස්තයි උච්චයි නිසා ලාභ ප්‍රමාදයි. නමුත් ලැබෙයි. ශනි 7 වෙන්නට උදාව පවතින නිසා විවාහ ව්‍යාපාර අවුල්කාරීත්වයේ වගකීම් වැඩි. පරිස්සම් වෙන්න. රාහු 6 වෙන්නට මිතුරුයි. තොල සතුරන්ගෙන් පරිස්සම් වෙන්න. තුලා ලග්නය චන්ද්‍ර පළවෙනි භාවයට සමයි. මනස සංසුම් කරගන්න. ගුරු 10 වන භාවයට අස්තයි උච්ච නිසා රැකියාවේ ගෞරවය තියෙනවා. නමුත් ප්‍රසිද්ධිය අඩුයි. කුජ 8 වන භාවයට සම නිසා හදිසි වියදම් වැඩි. පරිස්සම් වන්න. සිකුරු 11ට සතුරු නිසා මිතුරන්ගෙන් ප්‍රවේශම් වන්න. වෘශ්චික ලග්නය කුජ 7 වන භාවයට සමයි. විවාහ දිවියේ ව්‍යාපාර හා කටයුතු වල තරඟකාරී ස්වභාවයක්. ගුරු 9 වෙන්නට අස්තයි උච්චයි නිසා ආගම භක්තිය වැඩි. ගුරුවරුන්ගෙන් ආශිර්වාදය තියෙනවා. රවි 9ට මිත්‍ර නිසා පියාගෙන් වාසි. පරිස්සම් වන්න. කේතු 10 වෙන්නේ සතුරු බැවින් රැකියාවේ බාධා ඇති වෙනවා. ධනු ලග්නය ගුරු 8 වන භාවයට අස්තයි උච්ච නිසා උරුම දේවලින් රක්ෂණයෙන් පරිේශන කටයුතු වලින් වාසි ලැබෙනවා. නමුත් ප්‍රමාදයි. බුධ 7 වෙන්නට වක්‍ර නිසා ගිවිසුම් මත්සම් කරනකොට දෙපාරක් කියවා බලන්න. ශනි 4 වෙන්නේ උදා තත්වයක පවතින නිසා ගෙදර වගකීම් වැඩි. පරිස්සම් වන්න. සිකුරු 9 වෙන්නට සතුරුයි. ගුරුවරුන් සමග මතවේද ඇති වෙන්නට පුළුවන්. මකර ලග්නය ශනි 3 වන භාවයේ උදාව පවතී සමයි. වීරයෙන් ජයයි. ගුරු 7 වෙන්නට අස්තයි උච්ච නිසා විවාහය හවුල්කාරීත්වයේ ස්ථාවරයි. නමුත් ප්‍රමාදයි. රාහු 2 වෙන්නට මිතුරු නිසා මුදල් ආදායම් වැඩි. පරිස්සම් වන්න. රවි 7 වෙන්නට මිත්‍ර වුණාට අහංකාරගම නිසා ප්‍රශ්න වැඩි කරගන්නවා. කුම්භ ලග්නය
රාහු පළවන භාවයට මිතුරුයි. නව අදහස් තාක්ෂණයෙන් වාසි ඇති වෙනවා. ගුරු 6 වෙන්නට අස්තයි උච්ච නිසා ණය සතුරන් ජය ගනී. චන්ද්‍ර 9 වෙන්නට සම නිසා වාසනාව ඇති වෙනවා. පරිස්සම් වන්න. සිකුරු 7 වන භාවයේ සතුරු බැවින් විවාහයේ ගැටුම් ඇති වෙනවා. මීන ලග්නය. ශනි පළවන භාවයේ උදාව පවතින අතර සමයි. වගකීම පරිණත බව වැඩි. ගුරු 5 වෙන්නට අස්තයි. උච්චව පවතින බැවින් දරුවන්ට අධ්‍යාපනයට හොඳයි. නමුත් ප්‍රමාදයි. බුධ 4 වෙන්නට වක්‍රයි. gedara පැරණි වැඩ පිළිසකර වෙයි. පරිස්සම් වන්න. කේතු 6 වැනි භාවයේ සතුරු බැවින් සෞඛ්‍ය පිළිබඳ බොහෝ පරිස්සම් වන්න. ජූලි 21 ගුරු අස්ත බැවින් පොදුවේ ලොකු තීරණ විවාහ ඉඩම් ගනුදෙනු දවස් 10ක් 15ක් කල් දමන එක හොඳයි. බුධ වක්‍ර නිසා පැරණි දේවල් හදන්න, සබලතා අලුත් කරන්න හොඳ කාලයක්. රවි ගුරු කටකයේ නිසා ජලය, කිරි, සුදු වස්ත්‍ර දානයක් ලෙස දෙන එක සුබයි. වීඩියෝ එක වැදගත් නම් ලයික් එකක් දමලා ෂෙයා කරන්න. ඔබගේ යාළුවන්ගේ රාශියත් කමෙන්ට් කරන්න. මම උත්තර දෙන්නම්. ආයුබෝවන්. සැමට දෙවි පිහිටයි. මම ඔබගේ ජ්‍යොතිර්වේදී චන්ද්‍ර හේවාගම. පලාපල විස්තරය ලබා ගැනීමට තිරයේ පෙන්වන අංකයට WhatsApp පණිවිඩයක් එවන්න. सुखदं केवलं ज्ञानमूर्तिं द्वन्द्वातीतं गगनसदृशं तत्त्वमस्यादिलक्ष्यम् एकं नित्यं विमलमचरं सर्वधी साक्षिभूतं भावातीतं त्रिगुणरहितं सद्गुरुं तं नमामि चैतन्यं शाश्वतं शान्तं निराकारं निरञ्जनं ज्ञानबिन्दुकलातीतं तस्मै श्रीगुरवे नमः। गुरुर्ब्रह्मा गुरुर्विष्णुर्गुरुर्देवो महेश्वरः गुरुः साक्षात् परं ब्रह्म तस्मै श्रीगुरवे नमः। अज्ञानतिमिरान्धस्य ज्ञानाञ्जनशलाकया चक्षुर्मीलितं येन तस्मै श्रीगुरवे नमः। ध्यानमूलं गुरोर्मूर्ति पूजामूलं गुरोः पदं मन्त्रमूलं गुरोर्वाक्यं मोक्षमूलं गुरोः कृपा। ॐ नमः शिवाय गुरवे सच्चिदानन्दमूर्तये निष्प्रपञ्चाय सा